මහේෂ් ඇත්තටම තාත්තා ජීවිතුන් අතර නෑ මේ වෙනකොට. අයිබෝබන් අද ඔබ ඔබේ ජීවිතයේ යම් සාර්ථකත්වයක ඉන්නවා නම් ඔබට අනිවාර්යෙන්ම අතීතයේ ඊටාත්ම රුදුරු කටුක මතකයන් තිබෙන්නට පුළුවන්. බොහෝ ප්‍රතික්ෂේප වීම, බොහෝ බිඳ වැටීම්, බොහෝ රැවටීම්, පෙරදීම් මෙන්න මේ සියලු දේවල් වල ප්‍රතිඵලයක් විදිහට අවසානයේ ඔබ අද සාර්ථකත්වයට ළඟා වෙන්නට පුළුවන්. ඉතින් ඔබේ ජීවිතයේ ඒ හරි සුන්දර මතකයන් ඉතාමත්ම අපූර්ව සෞන්දර්යාත්මක සංගීතමය වැඩසටහනක් ඔස්සේ ඔබට අහන්නට දකින්නට දෙන්නට අපි කටයුතු සූදානම් කළා. ඉතින් මේ Open Mic with Mahesh අපේ පළමු ආවර්ජනාව. අද මේ ආවර්ජන වැඩසටහන සමගින් එකතු වෙන්නේ අශෝක මොනසිංහ. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරී. ඉතින් අපි අද අහලා බලමු ඔහුගේ ඒ සාර්ථකත්වයට පෙර හරි අපූර්ව සුන්දර වූ මතක ඔබේ හදවතට දැනෙන්නේ කොහොමද කියලා. අම්මා ගැන කතා කරා. ඒ වගේම තමයි තාත්තා ගැන කතා කරා. ඔබ ඊළඟට තෝරගෙන තියෙනවා ගුරුවරු. අත්‍තරම මේ අපේ ජීවිතයේ සාර්ථකත්වයට ගෙනියන ඕනිම මිනිස්සෙකුට මෙන්න මේ අම්මා තාත්තා ගුරුවරු ඒ වගේම හොඳ මිතුරා මෙන්න මේ සිව් ආකාරයෙන් මේ අම්මා තාත්තා ගුරුවරු කියන එක ගොඩක් වටිනවා. ඔබ හරි අපූර්වට අද ගීත තෝරගෙන තියෙනවා. ඉතින් ඇයි මේ ගීතය තෝරගන්නේ? ඔබත් වර්තමානයේ ගුරුවරයෙක්. මොකක්ද තියෙන සුන්දරම සහ ඒ අතීත මතකය? ආවර්ජන. මහේෂ් ඇත්තටම මගේ ජීවිතේ ඔය අම්මා තාත්තා ඇරුණහම මේ ඉන්න තැනට එන්න වචනකින් හරි එක දවසක් හරි වෙන්න පුළුවන්. මට උගන්වපු ගුරුවරු මට මාරම පිටිපස්සේ ඉඳන් හයියක් වුණා මහේෂ්. ඉතින් ඒ ගුරුවරු ගැන කියනකොට ඇත්තට මේක මම මේ ගීතය තෝරගන්නේ අද මම ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන තියනවා වගේම මම අද ගුරුවරයෙක් නේ මහේෂ්. ඔව්. එතකොට ගුරුවරයෙක් විදිහට මම සමාජය දිහා, දරුවෝ දිහා බලන විදිහත් ඒ කාලේ මම ඉගෙන ගන්නකොට මම දිහා ඒ ගුරුවරු බලපු විදිහත් දෙකම මම අද දන්නවා. මම හිතනවා මට මේ ගීතේ ගොඩක් සමීප. ලංකාවේ ගුරුවරු ගැන කියවෙච්ච ගීත ගොඩක් අඩුයි මහේෂ්. ලංකාවේ මම හිතනවා ලංකාවේ ගුරු ගීතය කියන්නේ මේකට කියලා. වෙන්න පුළුවන් සමහරට. මොකද ලංකාවේ ඒ තරම් දැනිච්ච ගුරුවරයා කියන එක ගැන. මම මේ ගීතේ අර්ථයට වඩා මේ ගීතේ තෝරගත්තේයි කියලා කියන්නම් මහේෂ්. එක තමයි ජීවිතේ අද වෙනකොට වර්තමානයේදී සමහර වෙලාවට සමහර දරුවන්ගේ ජීවිත වෙනස් කරන්න පුළුවන් අම්මා තාත්තා ඇරුණාම ඊළඟ බලවේගය තමයි මහේෂ් ගුරුවරු කියන්නේ. මම තරුණ ගුරුවරයෙක්නේ. ඒකට මම ඇවිල්ලා සාමාන්‍ය විදිහට මාර විදිහට මම ගුරුවරයෙක් වුණා නම් මම ළමයි එක මාර ෆ්‍රෙන්ඩ්ලි. හරි ළමයින්ට ඒ කියන්නේ අපි වර්තමානයේ තුල දකින්න දෙයක් තමයි පරණ ගුරුවරු අතීතයේදී ටිකක් අර පොඩි තියෙනවනේ පොඩි අර වේවැල අරන් එහෙම ඉතින් අපිට අර වේවැල ගත්තේ නැතත් හරිද? නමුත් අපිට මේ වේවැලෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ටික සමහරට මම හිතනවා අපි ඉන්න ලෙවල් එකත් එක්ක කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා. ඒක මම දකින විදිහට මට මගේ ජීවිතේ මම ගුරුවරයෙක් වෙන තැනට ගේන ගුරු භූමිකාවල මට දැනෙච්ච ගුරුවරයා තමයි මහේෂ්. මගේ උසස් පෙළ ආර්ථික විද්‍යා ගුරුවරයා. ඒ අමරනාත් වටගොඩ සර් කියන්නේ මාර චරිතයක්. සමහරවිට මහේෂ් දන්නවා ඇති. එතකොට බටගොඩ සර් තමයි මම මෙතන ගුරුවරයෙක් විදිහට අද හිට ගන්නවා නම් මට මේ පාර විවෘත කරපු මම මේ විෂය මේ විදිහට උගන්වන්න මාව මේ තැනට ගෙනාව ගුරුවරයා බටගොඩ සර්. ඉතින් මම ඒ විතරක් නෙමෙයි සියලු ගුරුවරුන්ට මම මගේ හදවතේ ප්‍රණාමය පුද කරනවා. නමුත් මම කියන්න ඕනි අද වර්තමානයේදී මම ගුරුවරයෙක් විදිහට ළමයි දිහා බලනකොට මම හිතන දේ තමයි මේ ලෝකේ තියෙන වැදගත්ම උතුම්ම වෘත්තිය ගුරු වෘත්තියමයි. අපිට
තව වෘත්තීන් පහත් කරනවා නෙමෙයි. නමුත් මොකද ජීවිතේ මුදල් වලටම සාධකයක් විදිහට ගන්න නැතුව ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන් මේ ගුරු වෘත්තියට. මොකද ළමයි සමහර වෙලාවට මේ තරුණ වයසේ මට ගොඩක් වෙලාවට මුණ ගැහෙන්නේ මහේෂ් උසස් පෙළ දරුවෝනේ. ඒ දරුවෝ ඔයා හිතනවද දෙමව්පියන්ට කියන අම්මට තාත්තට වඩා සමීපයි සමහර තැන්වලදී වෙනත් පාර්ශවයන්ට. සමහරට පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? එතකොට මම ඒ ඉතිහාසයේ ටියුෂන් ශිෂ්ටයේ ඉන්නකොට මම දැකපු දෙයක් තමයි ගුරුවරු කියන අයට විශේෂයෙන් මට මාර විදිහට ළමයි ලෙන්ගතුයි. ඒ ලෙන්ගතුකම මොකක්ද කියලා මම දන්නේ නැහැ. සමහරලාට සර් මට මේක හරියන්නේ නැහැ සර්. සමහරලාට ළමයි කියනවා මට මේ සර් මට මේක හරියන්නේ නැහැ සර් මට මේක අතහැරලා දාන්න හිතෙනවා. හරි සර් මට මෙහෙම පාඩම් කරන්න බෑ. මට ගෙදර ගියාම පාඩම් කරන්න බෑ සර්. හරි මට මේව මතකෙ හිටින්නේ නැහැ. ඊට වඩා ජීවිතේ සමහර වෙලාවට සමහර ප්‍රශ්න දැන් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාළු වෙනවා. කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාළු වෙනවා. එහෙම සම්බන්ධතා තියෙනවා. ඔව්. ඒ ප්‍රශ්නවලදී පවා සර් මට මේ වැඩේ කරන්න බෑ. මට මොකක් හරි කියන්නකෝ. අපි ඒ තැනට ඕපන්මයි. මොකද මම හිතනවා මම ඔන්ලයින් එක ඇතුලේ වැඩි බර තැබීමක් තියලා තියෙනවා මේ වෙනකොට. ඔන්ලයින් එක ඇතුලේ මට මාර විදිහට يعني මගෙන් ඉගෙන ගන්න ළමයි සම්පූර්ණ ලංකාවේ දිස්ත්‍රික්ක 25 නම් මම හිතන්නේ 22ක විතර ළමයි ඉන්නවා. ඒ හැම දරුවෙක්ම මම අද වෙනකන් දැකලා නැහැ මහේෂ්. ගියපාර විශ්වවිද්‍යාලේ යනවා ළමයි 34ක් මගෙන් ඉගෙන. ඔව් ඔන්ලයින් පන්තිය ඇතුලේ. ආර්ථික විද්‍යාවේ. ඔව්. එතකොට ඒ ළමයි එක්කෙනෙක්වත් බොහෝ වෙලාවට මම දැකලා නැහැ. හරි. එතකොට මම දැකපු දේ සමහරවිට මම ඔබ මේ කෙටි ප්‍රශ්නයක් අහන්නම්. දැන් ඔබ මාර්ගගත ක්‍රමයේ ඔස්සේ සෙන්නදම ඔන්ලයින් වලින් ලංකාවට ආර්ථික විද්‍යාව ගන්නනවනේ. ඔව්. එතකොට ඇත්තටම ඔය දැන් ළමයිව බලන්න නැතුව ළමයි ළඟ අර ඉස්සරහ නැතුව උගන්නද්දී ඒක ඒ කියන්නේ ගුරුවරයෙක් වශයෙන් ඒක සාර්ථකව කරන්න පුළුවන්ද? ඔබට ඒකේ සම්බන්ධයෙන් ප්‍රතිඵල තියෙද මොකක්ද ඒක? ඒකෙදි මහේෂ් මං කියන්න ඕනි මේ එක තමයි ඔය ඔන්ලයින් එකට එන්නේ කොවිඩ් එකත් එක්කනේ අපි. ඔව්. ඒ ආවට පස්සේ ඒක මේ අර කෙටි කාලීන පිළිතුරක් විදිහට තමයි කාලයක් තිස්සේ මේක යන්නේ. ඒ කියන්නේ ෆිසිකල් පන්ති පටන් ගන්නකම් ඔන්ලයින් එක කරනවා. ඔව්. හැබැයි ඔයා බලන්න ඔන්ලයින් එක ඇතුලේ ළමයින්ට ඒක දෙපැත්තක් තියෙනවානේ. නමුත් ඔන්ලයින් එක ඇතුලේ පන්තියකට ගුරුවරයෙක්ගේ පන්තියකට ළමයෙක් එනවනම් ඒ ගුරුවරයා අති දක්ෂයෙක් වෙන්න ඕනේ මහේෂ්. මොකද භෞතික පන්ති කාමරයක් ඇතුලේ ළමයි ටිකක් ගෙනල්ලා ඒ ළමයින්ට උගන්වනකොට ඒ ළමයා තියාගන්න අපි දරන මහන්සිය දරනවා. සමහරලාට ළමයි නිදා ගන්නවා. සමහරලාට ළමයින්ට බෝරින්. නමුත් ඔයා හිතන්න මේ භෞතිකව ළමයි ගුරුවරයා දකින්න නැතුව ගෙදර ඉඳන් මම උදේ ඔන්ලයින් එක පටන් ගන්න උදේ 6:00 ආන්දර 6:00 ඔව් සමහරට රෑ පන්ති යනවා රෑ 7:00 ඉඳන් 12:00 එක වෙනකම්. හරි පැය 6 පන්ති මම කරන්නේ ගොඩක් වෙලාවට. හරිද? එතකොට ඒ වෙලාවේ ඒ ළමයා ඒකට අනුගත වෙලා මාත් එක්ක ඉන්නවා කියන්නේ ඒ ළමයාට ඒ විෂය ඒ වගේම ඒ ළමයාට ගුරුවරයා රසවත් වෙන්න ඕනේ. දැන් සමහර ළමයින්ට හරි කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් මම මේ ඔන්ලයින් උගන්වන හින්දා හන්නේ දැන් ටියුට්ස් පේපර් මම කොහොමද ඔන්ලයින් හරහා ඔයා ලබා දෙන්නේ? කොහොමද දෙන්නේ ළමයින්ට? ඒ සේරම ගෙදරට යවනවා. ඒ කියන්නේ ගෙදරට යවනවා. සේරම ගෙදරට යවලා ළමයට උගන්වන්න. يعني කිසිම දෙයක් මම PDF දාලා නැහැ. ළමයාට ටියුට් එක ගෙදරට යනවා දින 3ක් යනවා. උපරිම දින 3යි දින 3ක් හෝ 4ක් ඇතුළත නිබන්ධන ගෙදරට යනවා. සියලුම. ඔව්. ඉතින් මේක කවුරුත් අසාර්ථකයි කියනවට මං කැමති නෑ. අසාර්ථකයි කියනවා නම් කවුරු හරි කෙනෙක් මහේෂ්. මේක ඇතුලේ විෂය ඇතුලේ ළමයාට මේක උගන්වන්න සාපේක්ෂව ලොකු ටැලන්ට් එකක් නැති කෙනෙක් අසාර්ථකයි කියනවා. සාර්ථක වෙච්ච ගුරුවරු කොච්චර ඉන්නවද මේක ඇතුලේ? එතනදී මම හිතන්නේ මම ඔයාගේ මාතෘකාවට ආව හින්දා මම කියන්නේ. මම හිතන්නේ අද මම ලංකාවේ හැමදැනම ඉන්න ළමයින්ට උගන්වනවා. ඒතර මම දැකපු දේ ඒ ළමයි මාව ජීවිතේට දැකලා නැහැ මහේෂ්. එහෙම වුණත් ඒ ළමයි මං වෙනුවෙන් එවන කමෙන්ට්ස් දැක්කම සමහර අපි කියන්නේ අර හැලි කියලා. ඔව්. දැක්කම සමහරවිට මං ගාව තියෙන 1000කට වඩා ළමයි යපු ස්ක්‍රීන්ෂොට්. සර් මම අනාථ වෙලා හිටියේ මට යන්නේ නමන් නැතුව හිටියේ. සර් තමයි මගේ ජීවිතේ ගොඩ දැම්මේ. සමහර ළමයි ඉන්නවා මහේෂ් පොළොන්නරුවේ. විභාගේ ලියන්නේ නැතුව අතෑරලා දාපු ලාලා ඉඳපු ළමයි. මගේ වචනෙට මගේ කීමට A level ලියලා
කැම්පස් ගියපු ළමයි. ගිය පාර පොළොන්නරු දිස්ත්‍රික්කෙන් ළමයි 9ක් මගේ විශ්වවිද්‍යාලවල මගේ පන්ති ඇවිල්ලා. කොහොමද ඔබේ පන්තියට සම්බන්ධ වෙන්නේ? කියන්නේ මම ඔබ මේ කතාව කරාම ළමෙක් ඉන්න පුළුවන් ආර්ථික විද්‍යාව දැන් අපේ භාෂාවෙන් කිව්වොත් අර සාමාන්‍ය සරලව සමා වෙන්න. අනාගෙන ඉන්න පුළුවන්. ඔව්. ඔබ කොහොමද ඒ ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන්නේ? කොහොමද මේ පන්ති වලට සම්බන්ධ වෙන්නේ? මගේ නම්බර් එක මම දාලා තියන්නම්. ඒකට WhatsApp message එකක් දාන්න. එතනින් පස්සේ මට පුළුවන් ඔබව සම්බන්ධ කරලා පන්ති තියෙන වෙලාවල් ඒ ටික කියන්න. විශේෂයෙන්ම මහේෂ් ඒ අතරතුරේදී අර ඔන්ලයින් එකේදී බොහෝ වෙලාවට මම මේ අර විභාගයට අවසානයේට මුහුණ දෙන කණ්ඩායමට තමයි වැඩි බර තැබීමක් තියෙන්නේ. එහෙනම් මේ දවස්වල ගත්තොත් දවස් 4ක් විතර පන්ති තියෙනවා. 5ක් විතර ඔන්ලයින් එකේ. ඒක හැමදාම ළමයා මූ වෙනවා. ඒක මාර වාසියක් අපි තේරුම් ගත්තා. අශෝක මේ දැන් හිතන්න කවුරු හරි ළමෙක් ඉන්නවා දැන් ඔහු රජයේ විභාගයක් කරන්න හෝ වෙන යම් විභාගයක් කරන්නට හෝ මේ ආර්ථික විද්‍යාව හරි ඒ උසස් පෙළ සමත් වෙන්නට ඕනේ. දැන් ඒ වගේ කෙනෙකුත් ඔයාලත් එක්ක එකතු වුණොත් අවුරුදු 2කමාරක් පන්ති ගිහිල්ලා එහෙම ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්න ඕනේ. නෑ මෙහෙමයි මහේෂ්. ඒක අලුත් වැඩක් තියෙනවා. මම මේ අලුතෙන් පටන් ගත්ත. ඒක දැන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම දැන් අවුරුදු 2කමාරක විෂය නිර්දේශය ඇතුලේ අපි උගන්වන විෂය කොටස් ටික මම මාස 6 සම්පූර්ණ තියරිත් කවර් කරලා පාස් පේපර්ස් ටිකත් කරලා ටියුට්ස් ටිකත් ගෙදරට යවලා සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරන වැඩපිළිවෙලක් වෙනම තියෙන ඔන්ලයින් එකේ. ඒ කියන්නේ මාස 6ක් ඇතුළත අර විෂය නිර්දේශය ඔබ සම්පූර්ණ ආවරණය කරනවා. එතකොට මේ පන්තියට සම්බන්ධ වෙන්න ඔබ 2022ද 23ද 24ද ඒ ලෙවල් ලියන්නේ කියන එකවත් ඔබ ඕ ලෙවල් කලින් ලියපු දරුවෙක්ද කියන එකවත් ඔබ සාමාන්‍යයෙන් උසස් පෙළ ලියලා දැන් රැකියාවක නිරත වෙනවා දෙවෙනි පාර කරනවා කියන එක ඕනිම කෙනෙක්ට මේ මාස 6 ප්‍රෝග්‍රෑම් එකට එන්න පුළුවන්. හොඳ අවස්ථාවක් මේ රැකියාවක් කරන හරි එහෙම නැත්නම් දැනට වෙනම කටයුත්තක නිරත වෙලා ඉන්න කෙනෙක්ට අවුරුදු 2කමාරක් පන්තියෙන් ඕන නැතුව මාස 6න් ඒක ඉවර කරන්නට පුළුවන්. ඔබට විශ්වාසයක් තියෙනවා මම ප්‍රතිඵලයක් ලබා දෙන්න. අනිවාර්යයෙන්. මොකද මම විශ්වාසය මම මෑත කාලේ මාස 4න් මාස 5න් මාස 3න් සිලබස් එක ඉවර කළා. ඒ ප්‍රතිඵල පෙන්නලා තියෙනවා. ළමයි විශ්වවිද්‍යාලය යවලා තියෙනවා. ඉතින් ඒ වගකීම මට ගන්න වෙනවා. ඒ සියලු ගුරුවරු මූලික කරගෙන ඔබට උගන්වපු ගුරුවරු සහ වර්තමානයේ ඔබේ ගුරු භූමිකාව නිර්මාණය කරගෙන ඔබ ආවර්ජන වැඩසටහනට තෝරගන්නවා. හරි අපූර්ව ගීතයක්. ඒ තමයි මහේෂ්. ඒක ගුරුවරයෙක් වෙන්න ඕනෙම කෙනෙක්ට පුළුවන්. ඒ දරුවන්ගේ හදවතේ රැඳිච්ච ආදරණීය ගුරුවරයෙක් වෙන්න ලේසියෙන් කෙනෙක්ට බෑ. මම හිතනවා මේ කෙටි කාලය තුල මම දරුවන්ගේ හදවතේ රැඳිච්ච ආදරණීය ගුරුවරයෙක් හින්ද වෙන්නේ නැති මට මේ ගමන එන්න පුළුවන් උනේ. ඉතින් ඒ ගීතය මගෙන් ඉගෙනගෙන අද යම් තැන්වල ඉන්න අය වෙන්න පුළුවන් ගුරුවරු විදිහට. ඒ වගේම මම ඉගෙනගත්තු මගේ ගුරුවරු මුල ඉඳන් මම සියලුම දේවල් මාත් එක්ක මම බෙදා හදාගත්තු ගුරුවරු මේ මුළු සියලුම ගුරුවරුන්ට මං මට උගන්වපු ගුරුවරු විතරක් නෙමෙයි මහේෂ්. මේ ලෝකේ ඉන්න හැම ගුරුවරයෙක්ටම මේ ගීතය මම තෝරගන්නවා. මේ තමයි ගුරුවරු වෙනුවෙන් මගේ තෝරාගෙන. Thank you.
පුදුම